සුබ දවසක් වේවා හැමෝටම. අද අරන් ආවේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න. ඔයාලට කීයක් පුළුවන් වුණාද කියලා පහතින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. අංක 1 ලංකාවේ උසින්ම පිහිටා ඇති දිස්ත්‍රික්කය කුමක්ද? නුවරඑළිය. අංක 2 වැඩිම දිස්ත්‍රික්ක ගණනකට මායිම් වන දිස්ත්‍රික්කය කුමක්ද? රත්නපුර දිස්ත්‍රික්කය. අංක 3 බඹරකන්ද දිය ඇල්ල අයත් වන්නේ කුමන දිස්ත්‍රික්කයකටද? බදුල්ල දිස්ත්‍රික්කය. අංක 4 මියුකුණ සෑය ලෙස අතීතයේ හැඳින්වූයේ කුමන චෛත්‍යයද? මහියංගන චෛත්‍ය. අංක 5 ලංකාවේ දිස්ත්‍රික්ක ගණන කීයද? විසිපහයි. අංක 6 ලංකාවේ කුඩාම දිස්ත්‍රික්කය කුමක්ද? කොළඹ. අංක 7 ලංකාවේ ප්‍රථම පුරවැසියා කවුද? ජනාධිපතිවරයා. අංක 8 පෘතුගීසීන් ලංකාවට පැමිණියේ කුමන වර්ෂයකද? කිස්තු වර්ෂ 1505. අංක 9 ලංකාවේ පැරණිම විශ්වවිද්‍යාලය කුමක්ද? කොළඹ විශ්වවිද්‍යාලය. අංක 10 මුත්තයා මුරලිදරන් ලබාගත් ටෙස්ට් කඩුළු ගණන කීයද? අටසීයයි. අංක 11 මහා වංශය රචනා කළේ කවුද? මහානාම හිමි. අංක 12 ලංකාවේ ප්‍රථම සිංහල නවකතාව කුමක්ද? මීනා නවකතාව. අංක 13 ලංකාවේ උසම ගොඩනැගිල්ල කුමක්ද? නෙළුම් කුළුණ. අංක 14 ලංකාවේ දකුණු කෙළවරේ පිහිටි තුඩුව කුමක්ද? දෙවුන්දර තුඩුව. අංක 15 සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය කුමක්ද? කෝට්ටේ යුගය. ඔයාලට කීයක් පුළුවන් වුණාද කියලා පහතින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.